Hi guys, ඉතින් ඔයාලා මේ එකතු වෙලා ඉන්නේ මගේ ඉහාන් හංසක් කියන YouTube channel එකකින් ගෙන තවත් වීඩියෝ එකක් එක්ක. ඉතින් මං කලින් වීඩියෝ playlist එකම කළා මේ markdown ගැන. ඉතින් මේ වීඩියෝ එක තමයි ඒ playlist එකේ අන්තිම වීඩියෝ එකට කලින් වීඩියෝ එක. මොකද මං හිතාගෙන ඉන්නවා මගේ ඉස්සරහ මං ඇත්ත ජීවිතේ කොහොමද mind map එකක් හදන්නේ කියන එක නිකන් vlog එකක් වගේ record කරලා ඔයාලට දෙන්න. ඉතින් ඒක තමයි මේ playlist එකේ අන්තිම වීඩියෝ එක. ඒකට කලින් වීඩියෝ එක තමයි මේක. ඉතින් අද කතා කරන්න හදන්නේ mark map කියන වෙබ්සයිට් එකේ mark map කියන concept එක ගැන introduction එකක් ඔයාලට දෙන්න තමයි මම මේ ලෑස්ති වෙන්නේ. හරි. ඉතින් mark map කියන නම දැක්කම ඔයාලට දැන් මේ මගේ display එකෙත් පේනවනේ. mark map කියන වචනේත් හැදිලා තියෙන්නේ markdown දන්න mind map කියන වචන දෙක එකතු කරලා. එතකොට mark map කියන්නේ markdown වලින් mark කොටස අරගෙන mind map එකේ map කොටස අරගෙන ඒ දෙක එකට එකතු කරලා හැදෙන නම. හරි. ඉතින් අපි මේක පොඩ්ඩක් පල්ලෙහාට යමු. මේක පල්ලෙහාට යනකොට නිකන් ඔයාලට පේනවා නිකන් chart එකක් වගේ එකක්. මේ chart එකේ පොඩි විශේෂත්වයක් තියෙනවා. ඒ විශේෂත්වය තමයි අපිට මේක සිංහල භාෂාවේ සුද්ධ සිංහලෙම කියනවනම් අකුලන්නයි දිගාරින්නයි පුළුවන්. ඒ කියන්නේ මේ බටන් එක ක්ලික් කළාම මේක ඇකිලෙනවා. ඊට පස්සේ මේක ආයෙ ක්ලික් කළාම මේක දීගැරෙනවා. අපිට මේ විදිහට මේ දැන් beautiful කියලා තියෙනවනේ සබ් heading එක. ඒක ඇතුළට තවත් headings දාලා තව list items දාලා ගොඩක් දේවල් මේකෙන් කරන්න පුළුවන්. සරලවම කිව්වොත් මම හිතනවා දැන් ගොඩක් කට්ටිය මගේ වීඩියෝ බලන ඉස්කෝලේ සිසුන් කියලා. ඉතින් එයාලට තියෙනවා අච්චුපොත්. එයා ඒ අච්චුපොත් ඇතුලේ තියෙනවා පාඩම්. ඉතින් දැන් අපිට උදාහරණයක් විදිහට අපේ තියෙනවා කාබෝහයිඩ්‍රේට් ගැන පාඩමක් 10 වසර. ඉතින් මම දැන් ඉස්සරහට ගන්න බලාපොරොත්තු වෙන්නේ ඒ කාබෝහයිඩ්‍රේට් ගොඩක් කට්ටියට මතක තියාගන්න අමාරුයිනේ. ඉතින් අන්නේ කාබෝහයිඩ්‍රේට් ගැන අපි කොහොමද මයින්ඩ් මැප් එකක් ගහන්නේ කියන එක ගැන. ඉතින් එහෙම කළාම අපිට මේක දකින්න වාරයක් ගානේ ඒක ගොඩක් මතක් වෙනවා. එතකොට අපිට ඒක නිකම්ම මතක හිටිනවා. සයන්ටිස්ට්ලාත් ගොඩක් විදියට ට්‍රස්ට් කරපු දෙයක් තමයි මේ තියෙන මයින්ඩ් මැප් concept එක. මේකෙන් ගොඩක් කට්ටියට ගොඩක් විදියට පාඩම් ගන්න පුළුවන් කියන එක. ඉතින් වැඩි කතා නැතුව අපි යන් කොහොමද මේකක් හදන්නේ කියලා බලන්න. ඒ වීඩියෝ එකට යන්න කලින් ඔයාලට කියන්න ඕනි අනිවාර්යයෙන්ම මේ මයින්ඩ් මැප් එකක් හදන්න නම් markdown කියන ලැන්ග්වේජ් එක දැනගෙන ඉන්න ඕනේ. ඉතින් ඒ හින්දා ඔයාලා markdown දන්නේ නැත්නම් මගේ කලින් වීඩියෝස් ටික මගේ channel එකේ තියෙනවා. ඒ ටික බලලා මේ වීඩියෝ එක බලන්න. එහෙනම් යන් වීඩියෝ එකට. හරි. ඉතින් ඔයාලා ඉන්න ඕනි ඉස්සෙල්ලම මේ තියෙන පළවෙනි එක මයින්ඩ් මැප් එකක් හදන්න මේ තියෙන ප්‍රධානම වෙබ්සයිට් එක තමයි markmap.js.org කියන්නේ. ඉතින් ඔයාලට පුළුවන් මේ link එක markmap.js.org කියන වෙබ්සයිට් එකට ඇවිල්ලා මෙන්න මේ ඉන්ටර්ෆේස් එක ළඟට වෙනකන් එන්න. ඉතින් මේක තමයි home page එක. දැන් ඔයාලට මේක පල්ලෙහාට යනකොට තියෙනවා visualize your markdown with mind maps කියලා. යටින් තියෙනවා පළවෙනි link එක try it out කියලා. හරි. ඉතින් අපි ක්ලික් කරන්න ඕනේ මෙන්න මේ try it out කියන link එක. ඔන්න හරි. ඔන්න අපේ ආවා මෙන්න මේ කොටස තමයි අපි මේකේ ප්‍රෝග්‍රෑමින් ටික කරන්නේ. එතකොට මේ කොටස තමයි අපේ මයින්ඩ් මැප් එක අපිට මොකක්ද ඒකට කියන්නේ ප්‍රිවිව් එකක් බලා ගන්න පුළුවන්. ඉතින් දැන් මම කරන්න හදන්නේ ඔයාලට සරලවම මයින්ඩ් මැප් එකක් කොහොමද ගහන්නේ කියන එක ගැන පොඩි ඉන්ට්‍රොඩක්ෂන් එකක් දෙන්න. මම කලින්ම කිව්වා වගේ මේක කරන්න අනිවාර්යෙන් ඔයාලා markdown දැනගෙන ඉන්න ඕනි. ඒ හින්දා දන්නේ නැත්නම් ගිහින් මගේ වීඩියෝස් ටික බලලා එන්න. මම ඔයාලට කිව්වා markdown playlist එක ඇතුළේදී මේ markdown වල mind map හදන්න ගොඩක්ම වටින දේ තමයි list කියන්නේ කියලා. ඒ මොකද කිව්වොත් අපි මොන දේ වුණත් දැන් අපි හිතන්න මොනවා හරි ඉගෙන ගන්නවා කියලා. ඒක ඉගෙන ගන්න ලිස්ට් එකක් විදියට නෙමෙයිද? උදාහරණයක් විදියට ප්‍රධාන මාතෘකා තියෙනවා. අනු මාතෘකා තියෙනවා. අනු මාතෘකා ඇතුලේ තව කොටස් තියෙනවා. ඒ කොටස් ඇතුලේ තව කරුණු තියෙනවා. ඉතින් මේකත් ලිස්ට් එකක්.
එතකොට අපි ඉගෙන ගන්න දෙයක් හැම දෙයක්ම අපි ඉගෙන ගන්නේ ලිස්ට් එකක් විදියට. ඉතින් අපි මයින්ඩ් මැප් එකක් කියන හදන්න ඕනිත් කොහොමද? ලිස්ට් එකක් විදියට. එහෙනම් අනිවාර්යෙන්ම අපිට මයින්ඩ් මැප් එකක් හදද්දී අනිවාර්යෙන්ම වැදගත් වෙන concept එක තමයි ලිස්ට් කියන්නේ. හරි. දැන් මුලින් ඉඳන් අපි වැඩේ පටන් ගමු. හරි. මං ඉස්සෙල්ලම දානවා heading එක. heading දාන්නේ hash දාලා space එකක් තියලා අපි දාමු අද මං ඔයාලට මේ example එකක් පෙන්නන්නේ. ඒ හින්දා ඔයාලා මේ මං type කරන දේවල් ගැන වැඩි අවධානයක් දෙන්න එපා. මේක හදන හැටි ඔයාලා බලා ගන්න. heading කියලා දෙමු. heading 1. හරි. ඔයාලට පේනවද මෙන්න මෙතන? මේ box එකේ heading 1 කියලා ඔන්න එක line එකක් හැදුනා. මේ තියෙන්නේ අපේ ප්‍රධාන මාතෘකාව. දැන් පාඩමක් නම් ප්‍රධාන මාතෘකාව ඇතුලේ අනු මාතෘකා තියෙනවනේ. ඒ හින්දා අපි මේක දාමු headers දෙකක් විදිහට. ඒ කියන්නේ මේ ප්‍රධාන මාතෘකාවත් ගොඩක් ගන්න පුළුවන්. අනු මාතෘකාත් එහෙමයි. අනු මාතෘකා දාන්නේ double hash වලින්. ඒ කියන්නේ මේක heading size 2 එක. අපි මෙතනින් දාමු sub heading 1. හරි. sub heading 2 enter කළා. sub heading 4. හරි. ස්පේස් එකක් තියන්න බැරි වුණා. හරි. දැන් මේ මයින්ඩ් මැප් එක තේරුම් ගන්න කලින් මම මේ කරලා තියෙන දේ තේරුම් ගන්න එපා. ඉස්සෙල්ලා මම දාලා තියෙන්නේ ප්‍රධාන මාතෘකාව. ප්‍රධාන මාතෘකාව ඇතුලේ තියෙන අනු මාතෘකානේ. ඒ හින්දා තමයි මම මේ දාලා තියෙන අනු මාතෘකා 3. ඉතින් දැන් අපි මයින්ඩ් මැප් එක පැත්තට ගියොත් ඔයාලට පේනවා ඔන්න පළවෙනි heading 1 එක තියෙනවා. ඒ heading එක ඇතුළට ගිහින් sub heading 1, sub heading 2, sub heading 4 කියලා තියෙනවා. ෆෝන් එකේ මෙතෙන් එන්න ඕනේ 3 කියලා කමන්නේ. දැන් අපිට මෙන්න මේ මැද තියෙන icon එක ක්ලික් කරලා මේක සම්පූර්ණයෙන්ම extract කරන්න පුළුවන්. ඒ වගේම මෙන්න මේක ආයෙ ක්ලික් කළාම අපිට මේක දිගාරෙන්නත් පුළුවන්. ඉතින් මෙන්න මේ වගේ තමයි mind map එක ප්‍රධාන කොටස් ටික තියෙන්නේ. හරි. දැන් ඔයා හිතන්න sub heading 1 ඇතුලේ තව තියෙනවා කියලා sub headings. එතකොට ඔයාලට කරන්න පුළුවන් තව ක්‍රම දෙකක් තියෙනවා. පළවෙනි එක තමයි hash 3ක් දාන්න පුළුවන්. ඒ කියන්නේ ඒක ඇතුලේ තවත් අනු මාතෘකාවක් විදිහට අපිට මේක type කරන්න පුළුවන්. මම මේක දාන්නම්කෝ heading 4 නෑ sub heading නේ sub heading 1 කියලා. හරි. දැන් ඒක ඇතුලේ තව එකක් තියෙනවා නම් hash 3ක් ගැහුවා sub heading 2. හරි. ඔන්න දැන් ඔයාලට පේනවා ඒක මේ ඔන්න ප්‍රධාන heading එක තියෙනවා. ඒක ඇතුලේ තව තියෙනවා sub headings 3ක්. ඒ sub heading එකේ sub heading 1 එක ඇතුලේ තියෙනවා තව sub headings දෙකක්. හරි. දැන් ඔයාලට මෙතන පේනවා බැලුමටම මේක හරි නිකන් දැන් hash ලකුණු ගණන් කර මේක හරි කරදරයක් අපිට. අතින් අන්න ඒක වළක්වන්න තමයි අපිට ලිස්ට් එකක් පාවිච්චි කරන්න පුළුවන්. ඒක තමයි මයින්ඩ් මැප් එකක් හදන දෙවෙනි ක්‍රමය. අපි ඉස්සෙල්ලා මේ ටික ඉරේස් කරගෙන ඉමුකෝ. හරි. කොහොමත් අපි මයින්ඩ් මැප් එකක් ගහද්දි ඉස්සෙල්ලාම පටන් ගන්න ඕනි ප්‍රධාන මාතෘකාවකින්. එහෙනම් අපි මේකට hash කියලා heading කියලා දුන්නා. හරි. අපි දැන් මේක enter කළා. පොඩි සිග්නල් කේස් එකක් තියෙනවා. ඒක තමයි මේක එන්නේ නැතුව ඇත්තේ. හරි අපි මේක type කරගෙන යන්කෝ. දැන් අපිට පුළුවන් මේක list එකක් විදිහට type කරන්න. පොඩි tab එකක් තියන්න. ඊට පස්සේ අර මම list එකක් හැදෙන හැටි කිව්වනේ. ඒ කියන්නේ dash එකක් දෙම්බා ඉස්සර dot එකක් තිබ්බා. ඊට පස්සේ අපිට පුළුවන්
අපේ ලිස්ට් එක ටයිප් කරන්න. උදාහරණයක් විදිහට මම අර කලින් ටයිප් කරපු එකම දැනුත් ටයිප් කරලා පෙන්නන්න. මොකක්ද දාන්නේ? sub heading 1 enter කළා. sub heading 2 sub heading 4 නෑ 3 හරි. දැන් දාමු sub heading 4 කියලා. හරි. දැන් ඔයාලට පේනවනේ ඔන්න අපේ mind map එකේ ප්‍රධාන කොටස් ටික හැදුණා. දැන් මම ටයිප් කරද්දි හරියට ફોකස් එක දීලා බලන් හිටියා නම් තේරෙන්නේ නැති මම මේතන අලුතෙන් දැම්මේ නේ ලිස්ට් එකේ අයිටම් එක මේ ඩෑෂ් එක ටයිප් කරපු වෙලාවේ ඉඳන් දිගටම ලිස්ට් එකක් තමයි හැදෙන්නේ. දැන් කලින් වගේ අපිට පුළුවන් මෙන්න මේ සබ් හෙඩින් එක ඇතුළට දාලා එන්ට් එකක් ගන්න. ඊට පස්සේ ටැබ් එකක් ප්ලේස් කරන්න. හරි. දැන් ඔන්න ඒ සබ් හෙඩින් එක ඇතුළට අපිට පුළුවන් තව සබ් හෙඩින්ස් දාන්න. heading 1 enter කළා. sub heading 2 හරි. දැන් අපි හිතමු සබ් හෙඩින් එකේ මොකුත් ආයෙ ඇතුළට දාන්න දෙයක් නැහැ. ඒ විදියමයි. සබ් හෙඩින් 3 එකේ තියෙනවා සබ් හෙඩින්ස් 4ක්. ඉතින් අපිට තියෙන්නේ ටැබ් එකක් පාස් කරලා sub heading ඉතින් ඔයාලට තියෙන්නේ මෙන්න මේ වගේ දිගටම ටයිප් කරගෙන යන්න. ඉතින් මේක ටයිප් කරන්න කැමති කෙනා කොහොමත් මේ වැඩේට ආස වෙයි. මොකද ඒක හරි ඉන්ටරෙස්ටිං වැඩක් මට නම්. ඔයාලට කොහොමද දන්නේ නැති මට නම් හරි ඉන්ටරෙස්ටිං වැඩක්. අපි කියවනේ අනුමාත්‍රිකා පහක් තියෙනවා කියලා. එහෙනම් තව එකක් ගමු. හරි. දැන් ඔයාලට පේනවා මේ තියෙන environment එකේ මේ තියෙන කෝඩ් එකේ අපිට ලොකු පිළිවෙලක් පේනවා. ඉතින් ඒක තමයි අපි මේ mind map එකට list එකක් විදියට හදන එක අපි ගොඩක් වැදගත් කියලා කියන්නේ. දැන් අපි හිතමු මේකත් close කළා. මේකත් close කළා. හරි මේකත් close කළා. ඔන්න අපේ තියෙනවා පාඩමේ ප්‍රධාන මාතෘකාව. අපි ඒක ක්ලික් කළාම ඔන්න ඒක ඇතුලේ තියෙන ප්‍රධාන මාතෘකා නෙවෙයි අනුමාතෘකා 4 පෙන්නනවා. දැන් මේ ඉස්සරහින් බෝල දෙකක් වගේ තියෙන්නේ. ඒ තියෙන්නේ මේවා ඇතුලේ තව තොරතුරු තියෙනවා කියලා පෙන්වන්න තියෙන අයිකන් එක. ඉතින් අපි මේක උඩ ක්ලික් කළාම අපිට පුළුවන් සබ් හෙඩින් 1 එක ඇතුලේ තියෙන ඉතුරු හෙඩින්ස් දෙක බලා ගන්න. ඊට පස්සේ අපි සබ් හෙඩින් දෙකේ නේ 3ට ඉන්ටර් කරේ. ඒ හින්දා අපි ඒක ක්ලික් කළාම අපිට පුළුවන් ඒක ඇතුලේ තියෙන ඉතුරු සබ් හෙඩින්ස් ටික බලා ගන්න. ඉතින් ඔන්න ඕක තමයි ප්‍රධානම mind map concept එක. අපි ඔහොම තමයි mind map එකක් හදාගන්නේ. ඉතින් දැන් හදපු එකක් අපිට පරිස්සම් කරලා තියාගන්නත් පුළුවන්කමක් තියෙන්න එපා. ඒ හින්දා අපි මෙන්න මේ පල්ලෙහා තියෙන බටන් එක දිහා බලනවා. download as interactive html කියලා එකක් තියෙනවා. ඒ වගේම download as svg එකක් තියෙනවා. දැන් ඔයාලා website developers ලා නම් තව එක mobile developers ලා නම් ඔයාලට පුළුවන් මේ download as svg කියන එක පාවිච්චි කරන්න ඔයාලගේ developments වලට මේ නිර්මාණය දාගන්න. දැන් ඉතින් මම කරන්නේ ඇත්තටම මාත් website development කරනවා. ඒ වුණාට ඉතින් මට මේ වගේ දෙයක් වැඩක් නැති හින්දා මම මේක මගේ පාඩම මට පාඩම් කරන්න ඕන හින්දානේ. ඒ හින්දා මම මේක download as interactive html කියලා බටන් එක ක්ලික් කරනවා. හරි. දැන් ඔයාලට පුළුවන් මේක ආයි download again කියලා දෙන්න. දැන් මට නම් download again කියලා දුන්නේ මම මේක කලින් ටෙස්ට් කරපු හින්දා. අපි මේකට open එකක් දීලා බලමු. මම මේ open කරන්නේ අර mark map කියන html ෆයිල් එක. මේ වෙන මොකුත් එහෙම නෙවෙයි ඒ html ෆයිල් එකමයි. ඉතින් මෙන්න මෙහෙම තමයි අපේ mark map ඒ html ෆයිල් එක run වෙන්නේ. අපිට පුළුවන් මේක ක්ලික් කරලා මේ වගේ අපිට ඕනි notes මේක ඇතුලෙන් බලා ගන්න. ඉතින් හරිය ලේසි මේක කරන්න. ඒ කියන්නේ අපිට මේ save කරපු එකක් බලන්න offline බෑ. මේකට අනිවාර්යෙන් data තියෙන්න ඕනි. මේක හදන්න data තියෙන්න ඕනි.
ඉතින් data කියන එක ප්‍රශ්නයක් නෑ නේ. ඉතින් developersලාට මං හිතනවා ඔයාලටත් එහෙමයි කියලා. එහෙනම් ඉතින් මේ තියෙන ප්‍රධානම concept එක. ඉතින් ඔයාලා මේක ගැන තවදුරටත් ඉගෙන ගන්න පුළුවන්. මගේ ඊළඟ වීඩියෝ එක මගේ පළවෙනි vlog එක විදියට කරන වීඩියෝ එකෙන් ඔයාලට පුළුවන් මේ mind mapping ගැන තවදුරටත් ඉගෙන ගන්න. ඉතින් අනිවාර්යෙන් මං ඒකත් බලන්න කියලා මතක් කරන ගමන් මං යනවා ඒ වීඩියෝ එක රෙකෝඩ් කරන්න. මතක ඇතුව මම subscribe කරලා like කරලා ඔයාලගේ යාළුවන්ට බලන්න ෂෙයා පාරකුත් දාන්න. එහෙනම් goodbye guys.